හලෝනේ කොහොමද ඔයාලා හැම කෙනෙක්ම ගොඩාක් හොඳින් සතුටින් පරිස්සමට ඇති කියලා මං හිතනවා. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකෙන් තියෙන්නේ ලෙක්චර්ස් දවස් දෙකක් මං කොහොමද ගත කරේ කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මට ඇත්තටම උදේ ලෙක්චර් එකට යද්දී නම් කිසිම වීඩියෝ එකක් ගන්න ඕනේ නැහැ. මොකද වැස්ස මම හොඳටම පරක් වුණා. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ මම ලෙක්චර් එකට ගිහිල්ලා ගත්ත වීඩියෝස් වගේක්. ඇත්තටම මේ මාසේ 30 අපිට එක්සෑම් පටන් ගන්නවා. මම කලින් වීඩියෝ එකෙත් කියලා තිබ්බා. ඉතින් දැන් අපිට යන්නේ ලෙක්චර්ස් වල රිවිෂන් එකක්. කලින් කරපු දේවල් ආපහු මතක් කරනවා. ඊට පස්සේ ඒ වගේ අමාරු කොටස් තියෙනවා නම් ඒවා ආපහු ඩිස්කස් කරනවා, පාස් පේපර් කරනවා. ඔය වගේ තමයි යන්නේ. ළමයි දෙවන දවසේ මම මේ ලෙක්චර් එකේ ඔය ස්ටඩි කරනකොට ගත්ත වීඩියෝස් නැහැ. මොකද මම ඒ වීඩියෝ කරාට වීඩියෝ වෙලත් නැහැ. එකක් තිබ්බා. ඒකත් මගේ අතින් මේ වීඩියෝ එක එඩිට් කරන්න ගිහපු වෙලාවේ ඩිලීට් වුණා. ඉතින් දෙවෙනි දවසේ ලෙක්චර්ස් වල මම ස්ටඩි කරන වීඩියෝස් නම් ඇත්තටම නැහැ. හැබැයි මම අන්නට ඇත්තටම පොරොන්දු වෙනවා මම තව ලෙක්චර්ස් දවසක වීඩියෝ එකක් ඔයාලට අනිවාර්යෙන්ම අරගෙන එන්නම්. ඒක මීට වඩා ගොඩක් හොඳ ක්ලියර් ඒ වගේම ටිකක් දිග බ්ලොග් එකක් අනිවාර්යෙන්ම. ඉතින් දැනට මේ වීඩියෝ එක බලන්න මම දැනට අර මං ගාව ඉතුරු වෙලා තිබිච්ච වීඩියෝස් ටික එකට එකතු කරලා තමයි මේ vlog එක ගෙනාවා. ඔයාලට vlog එකක් ගේන්න ඕනි නිසා. හැබැයි මම අනිවාර්යයෙන්ම වෙන දවසක හොඳ පැහැදිලි ක්ලියර් ලෙක්චර් දවසක YouTube වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඔයාලට ගේනවා. ඉතින් දැන් ලෙක්චර්ස් ඉවරයි. ලෙක්චර්ස් ඉවර වෙලා මම මේ බස් එකට යන ගමන් ඔයාලා දකින්නේ යන වෙලාවෙත් මේ කියන්නේ වහින්න වගේ තිබ්බා. වැස්සේ නැහැ හැබැයි වහින්න වගේ තිබ්බා. ඊට පස්සේ තින් මම ගෙදර ඇවිල්ලා මම නිදාගත්ත ටිකක්. මොකද මට අර උදේත් ලෙක්චර්ස් යන වෙලාවෙත් එමිච්ච නිසා මට මහන්සි. ඊට ඇවිල්ලා නිදාගෙන හවස නැගිටලා දැන් මේ ඔයාලා දකින්නේ පහන තියෙනවා. මෙතනින් පළවෙනි දවස ඉවරයි. ඊට පස්සේ පටන් ගන්නෙ දෙවෙනි දවස. එහෙනම් දෙවෙනි දවසේ හම්බෙමු. ළමයි මේ තියෙන දෙවෙනි දවස මේ මම ලෙක්චර් එකට ගිහිල්ලා ගත්ත වීඩියෝ එකක්. ඊට පස්සේ මේ එදත් උදේ හොඳටම වහිනවා. ඒ නිසා මේ ලෙක්චර් එකට ළමයි එන්න ටිකක් පරක් වුණා. ඒ නිසා අපි මැඩම් එක කලින් දවසේ දීපු අසයින්මන්ට් එකක් ගැන මේ කතා කර හිටියේ. මේක විතරයි ළමයි දෙවෙනි දවසේ ලෙක්චර් වෙලාවෙ මම ගත්ත වීඩියෝ එකකට තියෙන්නේ. අනිත් ඒවා මුකුත් වීඩියෝ වෙලත් නැහැ, ඩිලීට් වෙලා. ඉතින් මේ ඊට පස්සේ ඉතින් මෙහෙම මේ ටිකෙන් පස්සේ නම් තියෙන්නේ මම ලෙක්චර් ඉවර වෙලා ගෙදර යන එකේ වීඩියෝස්. දැන් ගෙදර යන වෙලාව නම් වැස්සේ නැහැ. අවුව තිබ්බ හොඳට. ඊට පස්සේ ඉතින් යාළුවන්ටත් සමුන් දීලා දැන් ඉතින් මම මේ ගෙදර යනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. මම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. මතක ඇතමාව subscribe කරන්න. මම ගිහිල්ලා එන්නම්. බුත්සන්නයි. bye.